හායි මරත්‍ර යාළුවනේ කොහොමද ඉතින් ඕගොල්ලොන්ට අද මම කියන්න තියෙන්නේ බෙටර් මයින්ක්‍රාෆ්ට් ගන්න එක ප්ලේ කරන වීඩියෝ එකක්. මම ඉතින් නිකන් මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන එපා වෙලා ඉතින් මේ ප්ලේ ගන්න මේ තියෙන්නේ. ඔව් දැන් මොකද යන ටුඩේ හොඳ නිකන් ඉන්නේ. මෙතන යන්නේ හොඳයි. ඔයගොල්ලෝ ලැග් වෙනවා වගේ දැනෙනවා ඇත්තේ මේ බැටරි 10 තියද්දම ගේම් ප්ලේ කරගන්න කරන්නේ. මේ ඇඩන් එකේ පට්ට මසලා ඉන්න ඔයගොල්ලෝ වෙනද මේ එන්චාට් කරපු එකක් වගේ. හරි ඉතින් ඒව දාලා නැහැ. ඉතින් ගේම් ප්ලේ එක රෙකෝඩ් කරලා තමයි වටේම ගස් කපන්නේ. ඉතින් වල කපනවා වගේ තමයි ගස් කපන්නේ. ගෙදරම කපලා දාලා දන්නේ මම මේ ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ එකේ ආයෙසරයක් රෙකෝඩ් මේ සවුන්ඩ් එක රෙකෝඩ් කරනවා. මොකද ගේම් ප්ලේ එක රෙකෝඩ් කරද්දී සවුන්ඩ් එක රෙකෝඩ් කරලා නැහැ. මේකේ මේ තියෙන බර්ඩ්ස් ගස් මයින්ක්‍රාෆ්ට් නිකන් මයින්ක්‍රාෆ්ට් එක තියෙනට වැඩිය උසයි ඔයගොල්ලන්ට පේන්නේ නැති. හරි දැන් ඉතින් බර්ඩ්ස් එක කපගත්තා ඇති. මේ දැන් මට සමහර වෙලාවට සයිලන්ට් වෙලා ඉඳී මොකද මම කාට වචනේ එන්නේ ඇත්තම කිව්වොත් ඇත්තම කියන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට මේ පොඩ්ඩක් මම සවුන්ඩ් එක රෙකෝඩ් කරද්දී නොයිස් ඇහෙන ඇති ඔයගොල්ලන්ට. ඒක ගණන් ගන්න එපා. ඉතින් ගේම් ප්ලේ එක බලන්න. ඔයගොල්ලන්ට මේ ගේම් එකේ ඕක් තිබ්බොත් විතරයි මේ ඕක් ප්ලැන්ක් වලින් හදාගන්න පුළුවන් ක්‍රාෆ්ටින් ටේබල් එක. මම ඉතින් බර්ච් ප්ලැන්ක් වලින් බර්ච් ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගත්තේ. ඔඩෝ වරින් ෂේප් කෙනෙක් නේද? මම මරන්න හොඳයි නැත්තම් මේ රැට බෙටරම් ගෙඩ්ඩකේ මොගොන්දී ගන්න. ඔඩෝ ඉතින් සබදාමට අපිට මොකවත් කරන්න බෑ. ඉතින් සුළඟ හමනවා. සුළඟ හමලා ආතල් එකේ තමයි ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන්නේ. හරි දැන් අහන්න එපා එළියද ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන්න කියලා. එළිය නෙමෙයි ගේ ඇතුලේ තමයි රෙකෝඩ් කරන්නේ. ඒත් සුළඟ හමන ශබ්දය ගේ ඇතුලට ඇහෙනවා. ඔය ඉතින් කතා කරගෙන ඉන්න අතරින් ඔය දකින්න නැති මේකේ සෙටින් එක හදනවා. අයියෝ මේ හුලඟත් එක්ක බෑලා. මම මරලා ගන්න හොඳයි නේ. මරමු. නැත්තම් අවුල. මේ රැට මොකද දන්නේ නේ. මම මරලා දැන් මම බෙඩ් එක හදගන්න. අන්න ප්‍රෙස් මෝ ඉන්නවා මේකේ. අඩු ගත්තා හරි ගත්තා. මෝ ඉන්න පොඩි පැටව හිටියේ. මේ පොඩි පැටව මරන්න ඕනේ නේ. අයියෝ මේ බයික් කාරුත් මොන මගුලක් කරනවද දන්නේ නැහැ රෙද්ද. ගේම් ප්ලේ එක රෙකෝඩ් කරද්දී මේ උඩ හෙල්ප් බාර් එක පෙන්වන්න තියෙයි පේජ් එක නෙග්ගි මම හිතන්නේ බොස් කෙනෙක් වෙන්න ඕන. ඔක මොටම ලෙක්චුනක් ඉවරයි. ඉතින් ඔය එක ගන්නට ස්ටෝන් මයින් කරනවා. සවුන්ඩ් පොඩ්ඩක්. දන්නේ නැති මේකේ මේ ඇචීව්මන්ට් අන්ලොක් කරනදී සුපිටිනේ ඔයගොල්ලෝ පේන ඇති වටේ 아무තන එකක් තියෙනවා. මම දන්නේ නැහැ මොකක්ද ඒකට කියන්නේ කියලා. ඇත්තම කිව්වොත් අයියෝ ෆ්‍රෙන්ඩ්ස් මම ගේම් ප්ලේ එක රෙකෝඩ් කරලා තියෙන්නේ කිසිම මයික්‍රොෆෝන් එකකින් එකක් ගන්න නැතුව. ඒකේ මුල් එකේ මයික්‍රොෆෝන් එක මම කොහොම හරි මම කාටවත් දාන සවුන්ඩ් එක මේකට සවුන්ඩ් නැතුව තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ. දැන් තමයි හදාගත්තේ ස්ටෝන් මයින් කරන වෙලාවේ. හරි PX එක මම PX එක ඉවරනකම් මයින් කරනවා. PX එක එන්නකම් දෙක්කනේ පෙන්ස් ෂේඩ් එෆෙක්ට් එක නම් නියමයි කිව්වට ඉතින් මේකේ ලෝ එන්ඩ් යූසර්ට ප්ලේ කරන්න පුළුවන් එකක්. බැටරි අඩු වෙන තමයි ෂේඩ් එෆෙක්ට් එක දාගෙන ප්ලේ කරන්නේ. ආයෙ සවුන්ඩ් රෙකෝඩ් කරන අවුල් තිබ්බනම් අවුල් තියෙන තැන පෙන්වන්න මෙන්න මේක. මාකේ මේ තියෙන කෝල් වෙන්න ඕන. කෝල් තමයි තියෙන්නේ. ඔය තියෙන කෝල් තමයි. මේ ප්‍රොජෙක්ට් ටූල් පිකෙක්ස් කික හැම එකම පෙන්වන්න ඕන. ටාගට් කරන බ්ලොක් එකේ මට මෙතන නිකන් තමයි සවුන්ඩ් එක රෙකෝඩ් තිබුණේ නැත්තේ. දැන් ගිහලා ටූල්ස් එක දාලා දැන් උඩට නගිමු. අයියා මම කීපිට විනාඩි 10ක් තමයි අපිට මම ප්ලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමද ස්ටික් එක හදගන්න ස්ටික් සම්බර බලන්න එපා කොයි වද හරි ඉතින් මම පිළිවෙලට කියන්නේ මේ ගේම් ප්ලේ එක බලාපොරොත්තු වෙමු. ඉතින් අපි හොඳ දේවල් ඒගොල්ලෝ කියන්නේ නැහැ. දැන් ඉතින් ඉන්වෙන්ටරි හදාගන්න ෆ්‍රෙන්ඩ්ස් ඒ උන්නත මේ පැත්තකට දාන්න ඕන. හරි ජාවා ප්ලේ කරලා මොබයිල් ප්ලේ කරන්න නැද්ද එහෙම තමයි කියලා ෂේඩ් එකේ ලෝ එන්ඩ් ඩිවයිස් වලට හොඳයි. ඒකත් ඔන්න ඔයගොල්ලෝ ඉල්ලන්න මම වීඩියෝ එකක් ගෙන්නම්.
ඔයගොල්ලන්ට ඕන නම් මම මයින්ක්‍රාෆ්ට් එකට හොඳම පහක් ගැන වීඩියෝස් දානවා. අයියෝ මේකෙන් නම් යන්න බැරි මට විලේජ් එකක් හොයාගන්න බැරි වෙයි. බලාපොරොත්තු වෙනවා විලේජ් එකක් හම්බෙන්න කියලා. මෙතනින් පයින්වත් වද්ද. මෙතන පයින්වද ෆ්‍රෙන්ඩ්ස් අපි වතුරටම. ඔන්න වෙන්න. ඩයමන්ඩ් නෑ ඩයමන්ඩ් නෙමෙයි. අයන් තියෙන අපේ මේකට. අයන්ට මයින් කරනවා තමයි. මේම කියන්නේ පිළිච එකනේ පෙන්වන්නේ. වද්ද දැන් පිළිච එක හින අතර ආවනේ. මේ අයන් දෙන්නේ. වද්ද අයන්. මේ අයන් තියෙන ෆ්‍රෙන්ඩ්ස්. අයන්ට මයින් කරගෙන යන කොහමද? අඩෝ පට්ටම සීඩ් එක මේක නම්. හරි හරි මට අයන්ට මයින් කරගන්න ඕන. අදාළම නෑ. වද්ද මයින් එන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මේක හරියන්නේ නෑ. ඉක්මනට වද්ද ඉවරයි. අයියෝ හොට් බාගේ. what the fuck අම්මෝ එක හොට් එකෙන් බේරුනේ ෆ්‍රෙන්ඩ්ස්. තා පොඩ්ඩෙන් කෙලවෙනවා අම්බානට. හරි දැන් මේ මාස් කියලා හරි කම්. අරම කිදාර. මේක මොකෝ ඉන්නවද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. බීටා මයින්ක්‍රාෆ්ට් වගේම මේක. මොකද පෙරසර වට. ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරන්න දැන් තමයි වීඩියෝ එක ගේන්න. ඕනි මොන මගුලක්ද මේක කරන්නේ? ඒක අඩියෝ වන්ද මොනවාරි කන්නුවේ ගන්න නරුව මරන්න යන මේ යන්නේ අජයි මොකද්ද බල්වඩ කරන්න එපා අඩේත් ඉඳපි ඔඩේ කොහෙද යන්නේ උඹ මේ මොන මගුලක්ද මේ මොකෙද්ද මේ මුකුන්ද ඔඩේ ෆ්‍රෙන්ඩ්ස් මේ මොනවද රෙකෝඩ් කොහෙද ඉඳිද උඹ මේ අතන මොකද්ද ගන්න හරි මේ මොනවද මේ ක්‍රේම් වෙස්ට් මොනවද මේ කණදේද මොනවද ආයින්නේ මාල්ලාගේ ඉඳකේ මට කණදයක් කියලා මේ කමු ෆ්‍රෙන්ඩ් අයියෝ අද්දයිල් දැන්ටම ක්‍රේම් පේකට දිග වැඩි කනෙක්ෂන් දිග නේද උන්ගේ ලොත්තාවනේ හරි බෙඩ් එක හදන්න පුළුවන් තරම් ලැබිලා තියෙනවා. දැන් අපිට විවිධ තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් ලගිනවා විදියට බැටරි හැතිද්දම ගේම් ප්ලේ එකක් රෙකෝඩ් කරන්නේ. ඔය තමයි තියෙන්නේ. ඕන්නේ ගේම් ප්ලේ එකක් රෙකෝඩ් කරන්නදී බැටරි 10-15. ඔයගොල්ලෝ මේ වීඩියෝ බලනකොට බැටරි ඊයේද කියලා කමෙන්ට් කරන් යන්න ඉතින්. අයියෝ මොනවද? මේ වීඩියෝ එකේ විලේජ් එක කරන්න පුළුවන් තමයි. මේ වීඩියෝ එක හොඳයි නම් ඉතින් ලයික් කරන්න. අය කියන්න ඕනේ. මේ ලැබෙනවනේ අයියෝ. ඔර මොකද්ද ෆ්‍රෙන්ඩ්ස් ඔර තියෙන්නේ? ප්‍රේල් බොයන් එක. අයියෝ මම හිතන්නේ මේ මොකද මත? අයියෝ මේ උඩ නගන්න හරි නගත්තා. උයි මෝ ඔටෝ ජම් දාලා නෙමෙයි තියෙන්නේ. මොන මොකද? දැන් බොනොත් කියලා මොකෝ මේ දන්නේ බෙටර් ඔන් බෙටර් එකේ ප්ලේ ගන්න මට බෙටර් මයින්ක්‍රාෆ්ට් කියලා මම කියෙන්නේ. ගේම් කිව්වට ගන්න එපා ඉතින්. මම බෙටර් මයින්ක්‍රාෆ්ට් කියලා මම කියන්න. හරි රෑවෙන් යන්නේ හදාගමු බෙට් එකක් මන්ට. මොකද මේ ඕපන් කර මේක ගන්න ගියේ අයියෝ මොනවද මල් ගත්තද ඉන්නට රැවනකල මේ බෙඩ් එක කරගන්න ඕන මොකෝ ඉන්නවද දන්නේ අයියෝ රෙඩ් බෙඩ් එක කරගන්න ඕගොල්ලන්ට මේ ගේම් ප්ලේ හොඳ නම් කියන්න මම ඊළඟ එක දෙන්න code for better Minecraft better Minecraft ගිහුණ ඉතින් මට කියවෙන්න better Minecraft කියලා මේ ගේම් ප්ලේ එක නම් බෝරින් වගේ මටත් දැනෙනවා චුට්ටක් කිසිම සෙට් එකක් හම්බුන්නේ නැහැ ෆ්‍රෙස් සෙට් එකක් හම්බුනේවත් නැහැ ඕගොල්ලන්ට
ජීවයන් නැතිනම් ඔන්න තියෙනවා හරි කීකියයිද නම් වද්දේ ගිමනලම් අර පට්ටගේ මොබ්බෙක් නෙමෙයි ඇඩුනේ ඔයගොල්ලෝ ෆීඩ්බැක් එක අවුල් වගේ නම් මට කමෙන්ට් එකක් දාන්න ෆීඩ්බැක් එක නැත්නම් අඩෝ මේ එළියෙක් ඉන්නවා මල්ලන් අයියෝ මෙවන මරන්න ඕනේ නැහැ කියලා හිතක් දුන්නා මරුණා ඉතින් මට ඒකට ගන්න දෙයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් අඩෝ චිරිපයම් එකම ලස්සන ගෙදරක් තියෙනවා ඇතුළට කියලා බලමු මේ මොකද ඉන්නවා වගේ ෆ්‍රෙන්ඩ්ස් wait a minute what the hell පිළිද කෙනෙක් ඉන්නේ මේ මෙතන ඉන්නවද නේ මම ඉක්මනට කිසිම ආවරයක් නැහැ අංගබායක දෙකම බැලලා අම්මට දිරින අතෙන් කියලා කන්නම ඔය පාරවත්තේ ගන්න ගිහිල්ලා ඉන්නේ ප්‍රෙසිඩන්ට් සෙකන්ඩ් එකේ මරන පජනේ ෆ්‍රෙන්ඩ්ස් හරි ෆ්‍රෙන්ඩ්ස් ඔය කඩවන්න ඕනේ හරි අයියා මොකද දැන් ගේම් ප්ලේ එක මිනිත් 10ට වැඩිය රෙකෝඩ් අන්න තියෙන තරක ඒකත් පිළිදෙගෙන කරනවා මම එතෙන්ට ගිහිල්ලා ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න වයිල්ඩ් කැරට් කඩම් කණ්ඩායම් නැනක don't oil carrots ඒ නෙවෙයි මොකරි අන්නෝද නැන්තන්නේ මොනවද ඉපා කඩා ගන්නවා දැන් ෆ්‍රෙන්ඩ්ස් හංග බයික බයලා තියෙන්නේ what වද්ද කියනවා කියන්නේ ඉතුරු කරලා කියන්නේ ඉතින් උකුරු බය වෙන්න එපා. ඉතින් මේක සර කියුණා ඉතින් මේ පැත්තේ හරි අපි ඉතින් උඩු මරන්නේ දැන් අය කියලා අහන්න එපා. අර පැත්තේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා ඔයගොල්ලෝ කියනවා ඉතින් අන්න අඩෝ මේක නම් පාට්ට සීඩ් එක ඔයගොල්ලෝ කියන්න මේ පීඩගෙන කිට්ටුව මරන්න මරනවා කියලා කිව්වට එහෙම කරන්නේ නැති අනේ පිළිදගෙන නම් ඉඳලා පස්සේ පන්න ෆ්‍රෙන්ඩ්ස් ඊළ බලමුද දැනෙන් බලන්න එක උඩ තමයි දැනෙන්නේ නැත්නම් මේ මොකද මේ මිමික් දාන කට්ටිය කමෙන්ට් ඔෆ් කරලා Run. මඩක් මේ ෂේඩ් එකක් අවුල් ෆ්‍රෙන්ඩ්ස් මම ෂේඩ් එකක් අයින් කරලා දාන්න. ඔතන මොකද්ද කියනවා? මොකද ඔයාලේ තා පොඩ්ඩේ. අපි ඒක බලලා ගේම් එක නතර කරලාමු. එච්චර දිගට වීඩියෝ දාලා ඕගොල්ලන්ගේ ඩේටා අපරාධේ අංගබයික තුනක් බැස්සා මේ කොහොන්නේ ඒකට ආවේ මෙතන මොන්න හිතෙන්ද අරගෙන මොකක් හරි එකක් ඇදේ මරගෙන මැරෙන්න තමයි ඉන්නේ what the ලින්දොක්ද ඒ ෆ්‍රෙන්ඩ්ස් මේ තැනට යන්න ඕන නම් ඕගොල්ලෝ මේතනේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕන අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එක බලන්න මොකද්ද බයි ෆ්‍රෙන්ඩ්ස් හරි අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන්න මෙතන මොනවද තියෙන්නේ කියලා දැනගන්න ඕන එහෙනම් අදට මම ගිහිල්ලා එන්න ඕගොල්ලන්ට සුබ දවසක්